මරදන් කඩවල දන්නවද අනුරාධපුරේ හිටිය වෙල්ඩින් වෙදා කියලා කෙනෙක්. දැන් නෑ මැරුණා. මට කියන්න මෙතනින් මගේ මොකක් හරි වෙලා මේ ඇතුලෙන් අස්තිය කැඩෙනවා. එළියෙම කිසිම තුවාලයක් නැහැ. ඇතුලෙන් බෝන් ෆ්‍රැක්චර් එකක්. එක්ස්රේ එකේ පේනවා මෙහෙම කැඩිලා කියලා. එයා කියන්නේ එක්ස්රේ එකක් තරම් එන්න කියලා. one day service. මම එක්කන් ගිහිලා දිනින්ද මන් දන්නේ හරි. one day service. ආයෙ නැහැ ප්‍රතිකාර. මේ මූව ඉස්සලා තියලා ගැට ගහන්න කියනවා මොකට හරි. මම ඒක නිච්චා මම හිතුවේ එතන වැඩට ඉන්න මිනිස්සෙක් කියලා. අයියේ සරමක් කරනගෙන සරමත් ඔහොම දෙකට නවලා ඔහොම ගහගෙන ඉන්නේ. අර ෂර්ට් එකක්වත් මොකක්වත් නැහැ. මං ගිහින් ආවා කොහෙද වෙද මහත්තයා ඉන්නේ කියලා. කොන්න එස්රේ ගන්නවා කියලා. මට මල පැන්න මම වෙද මහත්තයා ඉන්න තැන කියන්නේ කියලා. වෙද මහත්තයා තමයි යකෝ මං. කාට කියන්නේ? ලෙඩක් වායි ඉන්න ලෙඩ. ඔක ගැට ගහපම පුටුවට තියලා ඉන්න. පුටුවක් තියනලු ඒකට තියලා ගැට ගහන්න. පුටුවට තියලා හරි ඒක ඉන්න වැඩ කට්ටිය හරි ගැට ගහනවා වටේන වටපට ගාලා අර යම පල්ල වගේ හරිද වටපට ගාලා අවුවේ ඉතුවා හරි දැන් මූට යනවා නම් පුටුවත් එක්ක තමයි යන්න ඕනේ හරි අත මෙහෙම ගත්තා මේ වගේ ගාජනයක් තියෙනවා හද්ද පරණ දැලි කුණු තියෙන රෙදි කෑල්ලක් වගේ රෙදි කෑල්ලක් තමයි ඒක එබුවා ඔබලා ඉවරලා ඒ රෙද්ද මෙහෙම ඔතලා ඒක උඩින් අර තෙලුත් ජාලා තිබ්බා මෙහෙම පතුරු වගේක් පතුරු ලෑලි පටි තියලා ඉවරලා ඕම ඔහොම කොහුලනුවෙන් ආයේ හොඳලා ඒව මොකුත් නැහැ හරිද කොහුලනුවෙන් එතුවම ඔතලා තියලා ගියා ඉතින් මම අහලා තියෙනවා රිදෙන්න වෙනවා අනම්මනම් කියලා අනේ මූයා කාලි වසට ඉන්න මොකුත් නැහැ හරිද ළඟට ගිහිල්ලා වේ මොකුත් අවුලන් නෑ මොකුත් නෑ යන්නේ හරිද අපේ භාගිකින් විතර ආවද මම ඇවිල්ලා මොකුත් ප්‍රශ්නයක් නැද්ද නෑ එන්න බෑනේ කියලා මම අත ගාම ගල්ලා තව ටිකකින් හරියයි කියලා ගියා අම්මට සිරි විනාඩි 5ක් විතර මෙන්න මොහ මරලා තෝනි දෙන්න ගත්තා. අපි කෑ ගහනවා මු පුටුවත් එක්ක යනවා. හරිද? මේ අතත් ගැට ගහලා හින්දා උකුත් කරන්න බෑ. හරිද? මේ අතත් ගැට ගහලා තියෙන්නේ. මාර වැඩි. හරිද? ඊට පස්සේ පැයකින් විතර ලිහුවා. පටි ටිකක් ජල්ල දැම්මා. වතුර බාල්දියක් ගෙනාවා. මෙන්න මේක උස්සහන් කිව්වා. වතුර බාල්දිය. අරු ඉන්නවා මම බය වෙලා හරි. මේක උස්සහන් යකෝ. වතුර බාල්දිය ඉස්සුවා මතේ. දැන් ගිහිලා එක්ස්රේ එකක් කරන් බලනවා මේ ආයෙත් ඕනේ. අනේ එක්ස්රේ එකක් බලනකොට බෝන් ෆ්‍රැක්චර් එක නැහැ. දැන් මම දන්න විද්‍යාවට අනුව ඒක වෙන්න බෑ. ඇයි මේ හැම ඇතුලෙන් මොනවා හරි කිමිකල් එකක් ගිහින් පිපිරිච්ච අස්තියක් ආපහු හා වෙන්නේ කොහොමද? ඔස්ටියෝසයිට් ඔස්ටියෝබ්ලාස්ට් දන්න තේරෙන්නේ නැහැ. මේ දන්න විද්‍යාවෙන් මොනවා කරන්න බෑද? ඒක මොකද්ද කියලා කියන්න බෑ. ඕක රොබර්ට් නොක්ස් උත් ලියලා තියෙනවා. රොබර්ට් නොක්ස් එදා හෙළදී බතක් ඉදීමට පෙර කැඩුණු අස්තියක් හා කිරීමට සමත් මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා.